හායි අපි අද එයාට ගෙදරදී ලේසියෙන්ම කප්ස් රයිස් එකක් හදලා දෙමුද? මුලින්ම අපි චිකන් ටික සීසන් වෙන්න තියලා රයිස් එක හදන්න ඕන අනිත් දේවල් ටික ලෑස්ති කරගමු. ලූණු, අමු මිරිස්, කැරට්, සුදුලු, තක්කාලි කපාගෙන පැත්තකින් තියලා අපි බත් එක උයන්න ගන්න භාජනයට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අපි අර කපාගත්ත සුදුලූණු, අමු මිරිස්, ලූණු දාලා ඊට පස්සේ අපි ඒකට කැරටුයි මිරිස් කොඩුයි එකතු කරගන්නවා. ඊළඟට අපි කලින් සීසන් කරලා තිබුණ චිකන් ටිකත් මේකට එකතු කරලා වහලා තෙලෙන් තඹ ගන්න ඕනේ. අපි මෙතනදී චිකන් එක දෙපැත්ත මාරු කර කර හොඳට කුක් කරගන්න ඕනේ. දැන් අපි චිකන් එක වැහෙන තරම් ප්‍රමාණයකට වතුර දාගෙන පියනකින් වහලා විනාඩි 5ක් විතර හොඳට තඹ ගන්න ඕනේ. දැන් මේ තැඹුණ චිකන් ටික අයින් කරගෙන ඒ චිකන් තඹපු වතුරටම අපි කලින් සෝදාගත්ත බාස්මති හාල් ටික එකතු කරලා වහලා උයා ගන්න ඕනේ. දැන් අපි බත් එක ඉදෙනකන් අපි කලින් තඹගත්ත චිකන් ටික ෆ්‍රයි කරගන්න ඕනේ. දැන් බත් එක හරි. දැන් බත් එකෙන් හොඳ සුවඳකුත් තියෙනවා. ඊළඟට අපි බැදගත්ත ලූණුයි ප්ලම්ස් ඒ කියන්නේ මුද්දරම් පලන් එකතු කරලා කවලම් කරගන්නවා. බත් එක කවලම් කරනකොට හොඳ සුවඳක් එනවා. මම මේ බත් එක කන්න ඊළඟට ලූණු සම්බෝලයක් හදාගත්තා. ඒකට මම එකතු කරේ ලූණුයි අමු මිරිසුයි බ්ලෙන්ඩර් කප් එකට දාලා ඒකටම ලුණු ටිකකුයි ලයිම් ටිකකුයි දාලා බ්ලෙන්ඩ් කරලා ගත්තා හොඳට. ඔයාලා ළඟ තියෙනවා නම් කර්ඩ් එකතු කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ මං හදාගත්ත කප්ස් රයිස් එක. ඔයාලත් ගෙදරදී හදලා කාලා රස බලන්න.